අයිවන් අද අපි ඉන්නේ රිටිගල වන පෙදෙස. ඒ කියන්නේ ඓතිහාසික වටිනාකමක් තියෙන රිටිගල වන භූමිය තමයි අද අපි රැඳී සිටින්නේ. ඒ වගේම රිටිගල ගොඩක් වෙලාවට පණ්ඩුකාභය රජතුමා තම මාමාවරුන්ට එරෙහිව සටන් වෙදින්න කාලේ රිටිගල තමයි කඳවුරු බැඳන් සිටියේ. ඊට අමතරව මහා වංශයේ සඳහන් වෙන පරිදි දේවානම්පිය තිස්ස රජතුමා විසින් අරිට්ඨ කුමරු ප්‍රථමයෙන්ම බුදුදහම සඳහා යොමු වීමෙන් පසු මෙම රිටිගල වනභූමිය තුළ පටානගර ඒ වගේ කියන්නේ සසුන්ගත භික්ෂුවට වැඩවසන්න පුළුවන් ආකාරයට සියලුම ඉදිකිරීම් කරලා තියෙනවා. පොකුණු ඒ වගේ දාගැබ් රෝහලක් ඒ වගේ විශේෂම රෝහලක් ඉදි කරලා තියෙනවා. කියන්නේ ක්‍රිස්තු පූර්ව 250 සියවසේ වගේ. ඉතින් ඊට අමතරව ඉතින් තවත් ඒව නටමුන් තමයි දැන් මේ ඉදිරි තියෙන්නේ. ඊටම ලස්සන පරිසරයක් තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්න. මෙතෙන්ට ඇවිල්ලා ජරා කුණු කසල දාන්න නැතුව ලස්සනට ඇවිල්ලා බලලා යන්න.